මම කියන්නේ මේ කම්මැලිකමත් එක්ක මාත් එක්ක සෙල්ලම් බෑ. මම ජීවිතේ කම්මැලි කියන වචනේ අහලත් නැහැ, දැකලත් නැහැ. මං ඒවා මයි ළඟ නැහැ. දැන් ඔබතුමීලා දන්නවා කඩේට මාසෙකට කොච්චර එනවද? ඒ මොන තරත්‍රමේ අයද? සල්ලි වලට ගන්න අය කොච්චර එනවද? ණයට ගන්න අය කොච්චර එනවද? ඒ මොනවද බාන? නමුත් තව කඩේ බඩු තියෙනවා ලක්ෂයක 50000ක උතර යන්නේ නැහැ. ඔන්න දැන් තමුන්නාන්සලා කඩේ ගැන ඔන්න හොඳ අවබෝධයක් ගත්තා. ෂොක් අවබෝධයක් ගත්තා. දැන් අපි මොකද ඉදිරියට කොහොමද යන්නේ? අර පාරිභෝගිකයට අවශ්‍ය පාරිභෝගික ජනතාව ඉල්ලන භාණ්ඩ ටික පිළිවෙලක් අනුව වෙළඳසැල සකස් කරගන්න. අන්න එතකොට මේ ගමේ ජනතාව තමුන්නාන්සලාට බැඳෙනවා. දන්න දේවල් කියලා තමුන්නාන්සල දැනුවත් කළා. තමුන්නාන්සල දැන් ඉහළ තත්වයට ගේන එක තමයි මට තියෙන එකම උවමනා.